කොහොමද යාළුවනේ ඉතින් ඔයාලට ඔන්න ඉතින් අද වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන බුදුරුවගල පන්සලේ විශේෂ සිද්ධියක් ගැන. ඒ මොකද්ද කියලා බලන්න අපි යමු අපේ වීඩියෝ එකට. හරි. ඉතින් බුදුරුවගල පන්සලේ විශාල ගල් කුලක පිළිම 7ක් නෙලලා තියෙනවා. ප්‍රධාන බුදු පිළිම අඩි 51ක් උස සහ ඒ දෙපස පිළිම 3 බැගින්. හරි. ඉතින් මේ පිළිම 3 බැගින් තියනවා. ඉතින් ඒ තියෙන පිළිම අතරින් 3ක් තියෙනවා දකුණු පස සහ 3ක් වම් පැත්තේ. ඉතින් මේ දකුණු පස තියෙන පිළිම වලින් කෙළවරම දකුණු පස කෙළවරම තාරා දේවියගේ වජ්‍රායුධයක් සහිත අවලෝකිතේශ්වර බෝධිසත්වයන් මැද සහ වම් පසට වෙන්න නාත දෙවිඳුන්ගේ රූපයක්. මේ තියෙන්නේ ඒ ප්‍රදේශයට යන්න හැදුව කොරවක්ගල. මේ තියෙන රූපයේ මැද සිටින්නේ මෛත්‍රී බෝධිසත්වයන්. වම් පසට වෙන රූපයේ හඳුනාගෙන නොමැති අතර අනෙක් රූපයේ තාරා දේවියගේ බව පැහැදිලි වේ. මේ තමයි ඊළඟ තියෙන විශේෂම දේ. මේක තමයි තෙල්වල. ප්‍රධාන බුදු පිළිමේ පාදම ළඟ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ නිර්මාණය වෙච්ච දේ. මේ තියෙන්නේ ඒක සමීප රූපයක්. හරි. දැන් මොකද්ද මේකේ තියෙන විශේෂ දේ? ඒ තමයි මෑතකදී හමු වෙලා තියෙන ඉතාමත් අමුතු සංකේතයක්. ඒ අමුතු සංකේතය කඩුවක මිටක් වගේ කියයි ගොඩක් අය කියන්නේ. ඉතින් ඒ සංකේතය හරිම අමුතු වෙන්න හේතුව එමෙන්න ඒක ඇයි මෑතකදී විතර මතුවේ. මේ තෙල්වල ආසන්නයේ මතුව නිසා ඒක ගොඩක් අය අතර ප්‍රසිද්ධ වුණා. එතකොට ඔයාලට තව මේ රූපෙත් ඔයාලට ඒක පේනවා. හැබැයි ඔයාලට ඒක අඳුර ගන්න බෑ. මේ තෙල්වල පුංචි තිතක් වගේ පේනව නේද ඔයාලට? අන්න ඒ තියෙන්නේ ඒ රූපයයි. මම ඒක ලොක් කරලා දෙන්නම් ඔයාලට. හරි. මේ තියෙන්නේ කඩු මිට. මේ මිටෙන් තෙල් වගේ දෙයක් ගලාගෙන නිරූපණය වෙනවා. ඉතින් මේකේ තලය අපි අත ගන්නකොට දැනෙනවා. මේක විදේශිකයෙක් දැකලා මේක අල්ලලා බලලා කියලා තියෙනවා. මේකේ තෙල් වගේ දෙයක් එළියට එනවා කියලා. කියන්නේ ඝන ද්‍රාවකයක් වගේ දෙයක්. ඉතින් මේ රූපේ ඔයාලට හොයාගන්න ලේසි වෙන මම රතු රවුමක් ඇඳලා තියෙනවා. ඉතින් ඔයාලා පේන ඇති බුදු පිළිමේ පාදම ළඟ තමයි මේක තියෙන්නේ. මම ඒක චුට්ටක් ඉන්න ලොක් කරනවා. හරි. දැන් ඔයාලා පේනවා ඇති හොඳට. ඒ කියන්නේ පාදම ඒ තමයි පාදම හා සමාන්තරව තමයි මේක තියෙන්නේ. හරි. ඉතින් ඇත්තටම මොකද්ද මේ අමුතු රූපේ? කඩුවක විතර. ඒ වගේ මං ගාව සාක්ෂි තියෙනවා මේක ඉස්සෙල් තිබුණ නැති බවට. වගේ මං කියන්න කැමති මේ ඡායාරූප එකක්වත් නිර්මාණය කරන බව. මේ උඩ තියෙන රූපේ අලුතෙන් ඒ කියන්නේ මම ඇත්තම අදම තමයි මේ රූපේ ගත්තේ. ඒ වගේම මේ තියෙන්නේ මං අවුරුදු කිහිපයකට කලින් ගත්ත රූපයක්. මේ තියෙන්නේ පරණ රූපයක්. මේ රූපය අර සලකුණ පේන්නවත් නැහැ. කොතන zoom කරලා බලුවත් නැහැ. ඉතින් මේ බලන්න. බලන්න. පසුව තමයි මේක ඇති වෙලා තියෙන්නේ. පෙර මේ තිබිලා නැහැ. රූපේ ඒ පැහැදිලි වෙනවා. මේ විශාලණය කළ රූපයකි. එතකොට මේක තමයි මේ තියෙන්නේ. මොකක්ද ඔයා මේ ගැන හිතන්නේ? මේ මොකක්ද ඇත්තටම? ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න.